Hello guys, welcome back to my YouTube channel Kiwiland Friends. ඉතින් අපි අද මේ යන්නේ කොරමැන්ඩල් වලට. මේ තමයි අපි දෙන්නගේ නිව්සීලන්ඩ් වල first camping experience එක. ඇත්තම කිව්වොත් මේක මගේ first camping experience එක. husband නම් ලංකාවේ camping කරලා තියෙනවා. ඉතින් අපි දෙන්න අද අපේ camping site එක විදිහට select කරගත්තේ Pleasure Bay campsite එක. මේ Pleasure Bay තියෙන්නේ කොරමැන්ඩල් district එකේ. ඉතින් අපි මේ ගමන යද්දී අපිට මේන් සිටිස් දෙකක් හම්බ වෙනවා. මුලින්ම අපිට තේම්ස් හම්බ වෙනවා. ඊට පස්සේ අපිට කොරමැන්ඩල් හම්බ වෙනවා. ඉතින් කොරමැන්ඩල් වලින් පස්සේ නම් අපේ ඩ්‍රයිව් එක චුට්ටක් අමාරු වෙයි. මොකද ග්‍රැවල් රෝඩ් එකක් තමයි තියෙන්නේ කොල්විල් වල ඉඳලා. ගමන පටන් ගත්තේ ඔක්ලන්ඩ් වලින්. දැන් අපි ටේම්ස් වල ඇවිල්ලා ඉන්නේ. තව කිලෝමීටර් 130ක් විතර යන්න තියෙනවා අපේ කැම්ප් සයිට් එකට. හැබැයි ඉතින් 130ක් වුණාට සාමාන්‍යයෙන් නිව්සීලන්ඩ් වල 130ක් යන්න අපිට පැය එකමාරක් විතර යන්නේ. හැබැයි මේ ගමන අපිට පැය 3කට පිට වෙන්න වෙනවා. මොකද කොරමැන්ඩල් වලින් පස්සේ තියෙන රූට් එක තමයි රූට් එකක්. ඉතින් යන්න ගොඩක් අමාරුයි. ග්‍රැවල් රෝඩ් එකක් තියෙන්නේ. බලමු මොන වගේ පාරක් සිද්ධ වෙයිද කියලා. ටෙන්ෂනින් පොඩි අමුතු දෙයක් හම්බ වුණා. මේ අපි අද තමයි මුලින්ම නිව්සීලන්ඩ් එක දැක්කේ. මේක බයික් රිපෙයාර් ස්ටේෂන් එක. මේ ඉතින් බයික් රිපෙයාර් ස්ටේෂන් එකක් තමයි මේ කියන්නේ. මෙතන පොම්පයක් තියෙනවා. ඉතින් පොම්පයක් තියෙනවා මෙතන. ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් බයික් එකක් රිපෙයාර් කරන්න ඕනේ වෙන චුටි ආයුධ ටිකක් මෙතන දාලා තියෙනවා ඒගොල්ලෝ. මම දන්නේ නැහැ කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මොකක් හරි පේමන්ට් එකක් කරන්න තියෙනවද කියලා දන්නේ නැහැ. නෑ. මේක මෙහෙම ගන්න පුළුවන්. ඔව් ඇදලා ගන්න තියෙන්නේ. ඔව්. මේ විදිහට මේක ඇදලා ගන්න තියෙන්නේ. ඉතින් මේ අපේ කැම්පින් සයිට් එක තමයි ෆ්ලෙචර් බේ. ෆ්ලෙචර් බේ කියන්නේ අතරම මේ කොරමැන්ඩල් දිස්ත්‍රික්ක් එකේ ටිප් ඔෆ් ද දිස්ත්‍රික්ක්. ඒ කියන්නේ කෙලින්ම පෙනින්සියුලා එකේ ටිප් එකට තමයි අපි යන්නේ. ඉතින් එතකොට අපිට හම්බෙන නිව්සීලන්ඩ් වල තියෙන ලොකුම සුපර් මාකට් එකක් තමයි පැක් ඇන්ඩ් සේව් කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ටිකක් ලොකු ටවුන් වල තමයි මේ පැක් ඇන්ඩ් සේව් තියෙන්නේ. ඉතින් තේම්ස් තමයි අපිට හම්බෙන අන්තිම පැක් ඇන්ඩ් සේව් එක. ඉතින් අපි කැම්පින් වලට අවශ්‍ය බඩු ඩිනර් එක හදාගන්න අවශ්‍ය බඩු ටිකක් ගන්නවා මෙතනින්. මොකද මෙතනින් එහාට අපි ගිහිල්ලා නැහැ. මොන වගේ සිටුේෂන් එකක් තියෙද කියලා දන්නේ නැහැ. මොකද රිමෝට් ඒරියා එකක් කියලා දාලා තිබ්බා. ඉතින් තේම්ස් කියන්නේ හරිම ලස්සන සිටි එකක්. මේක හරිම ක්‍රියේටිව් සිටි එකක්. බිල්ඩින්ග්ස් උනත් චුට්ටක් වෙනස් විදිහකට තමයි තිබ්බේ. තේම්ස් වලින් පස්සේ කොරමැන්ඩල් යනකම් අපිට යන්න තියෙන රූට් එකේ වැඩි කොටසක් තියෙන්නේ මුහුද අයිනේ. ඉතින් අපි ගිහින් බලමු මුහුද අයිනෙන් යන අපේ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා.
ඉතින් තේම්ස් ටවුන් එකෙන් පස්සේ අපිට ප්ලෙචර් බේ කැම්ප් සයිට් එකට සම්පූර්ණ කිලෝමීටර් 116ක් තියෙනවා. සාමාන්‍යයෙන් නිව්සීලන්ත වල කිලෝමීටර් 116ක් යන්න අපිට 1.5 hours වගේ තමයි යන්නේ. ඒ වුණාට අපිට මෙතන 2 hours and 45 minutes පෙන්නනවා. ඒ කියන්නේ මේ පාර චුට්ටක් විතර දුෂ්කර පාරක්. ගිහිල්ලා බලමු කොහොමද මේ පාර කියලා. ඉතින් අපි මේ වයිකවාව වල දැන් ඉන්නේ කොරමැණ්ඩල වලට තව කිලෝමීටර් 20ක් විතර යන්න තියෙනවා. ඉතින් මේ අර වෙන පැති වල යනවා වගේම මේ අපිට අර ට්‍රී එකක් ඇඳලා දාලා තියෙනවා මේ ප්‍රෙස් කරන්න ප්ලේස් එකක්. ඉතින් එතන පොඩ්ඩක් නවත්තලා බැලුවා. ඉතින් අපි විතරයි අතරම කාර් එකක ඇවිල්ලා තින්නේ. සුද්දෝ හැමෝම ඇවිල්ලා තින්නේ යාළගේ කැම්පර් වෑන්ස් නැත්නම් බෝට් එකක් අරගෙන පොඩ්ඩක් මෙතන නැවතිලා චිල් එකේ ඉඳලා බියර් එකක් අරගෙන යන්න. මේ පාර සම්පූර්ණව යන්නේ බීච් එක අයිනෙන් මාරම view එකක් තියෙනවා. ඉතින් මෙහෙම මෙච්චර දුරකට බීච් එකක view එකක් එක්ක යන්න පාරක අපි කලින් ගිහිල්ලා තිබ්බේ නෑ. මේක වෙනස් අත්දැකීමක්. ඇත්තටම නිව්සීලන්ත වල එක සිටි එකෙන් සිටි එකට දිස්ත්‍රික් එකෙන් දිස්ත්‍රික් එකට යනකොට සම්පූර්ණම ඒ වයිබ් එක වෙනස් වෙනවා. මේ අතරම කොරමැණ්ඩල් පෙනින්සියුලා එකත් සම්පූර්ණම වෙනස් පැත්තක්. මට පිටිපස්සෙන් තියෙන කැම්පර්න් සෙට් එක දැක්කහම තේරෙනවා ඇති මේ නිව්සීලන්ත වල අය ඇත්තටම මේ එන්ජොයි කරන්නේ සම්පූර්ණයෙන්ම. ඉතින් මේ ලොන් වීකෙන්ඩ් එකක් ආවොත් එහෙම සම්පූර්ණයෙන්ම මෙයාලා කැම්පර්න් එක ගත්තා, බාබකියු එකක් දාන්න නිදාසේ බීච් එකට ගිහිල්ලා ඇවිදින එකම තමයි කරන්නේ. ඉතින් මේක වෙනම වයිබ් එකක් තියෙන මෙහෙම. මේ ගොඩක් යාලා අර එකතු වෙලා පාටි දාන්න ඒ වගේ වැඩ කරනවා අඩුයි. නිමාඩුවක් හම්බුන ගමන් අපි වගේ අර ලොකු ගෲප් එකක් එක්ක ට්‍රිප් එකක් යන ගතියත් පොඩ්ඩක් මෙහි අඩුයි. ඉතින් බොහෝ විට එයාගේ පාර්ට්නර් හරි ෆැමිලි එක වගේ අරගෙන ඉතින් දවස් ගණන් මේ විදිහට බෝට් එකක් අරගෙන නැත්තම් කැම්පර්න් එකක් අරගෙන පොඩි එන්ජොයි එකක් දාන එක තමයි ඉතින් කරන්නේ. මේක හින්දා මේ නිව්සීලන්ත ගවර්න්මන්ට් එකෙන් හරියට මෙහි තැන් තැන් වල කැම්ප් සයිට් දාලා තියෙනවා. පොඩි ගාණයි ගෙවන්න තියෙන්නේ. ඉතින් පවර්ඩ් සයිට් ගන්න පුළුවන්, නන් පවර්ඩ් සයිට් ගන්න පුළුවන්. අපිත් අන්පවර්ඩ් සයිට් එකක් අරන් තියෙන්නේ. ඉතින් අපිට පවර් මුකුත් නැහැ. තමන්ගේ ෂෙල්ටර් එකක් අපි අරන් යන්න ඕනේ. වෝටර් සප්ලයි කරනවා, ටොයිලට්ස් තියෙනවා. ඉතින් ඒ සපෝට් එක මත මෙහි ගොඩක් අය හුරු වෙලා ඉන්නවා තමන්ගේ නිමාඩු කාලේ මේ කැම්ප් සයිට් එක ගත කරන්න. ඉතින් ඇත්තටම කැම්පින් කරත් ඉතින් අපිට අවුරුද්දේ වින්ටර් සීසන් එකේ කැම්පින් කරන්න ටිකක් අමාරුයි. ඒකට වින්ටර් කැම්පින් ටිකක් වෙනම පුරුදු වෙලා කරන්න ඕනේ. සහ ඒකට අවශ්‍ය ඉක්විප්මන්ට් ටික ටිකක් මිල අධිකයි. අපි හීට් වෙන්න දේවල් ගන්න ඕනේ. ඉතින් සමයකේ තමයි දැන් මේ සමයකේ අන්තිම හරියට අපි ඇවිල්ලා ඉන්නේ.
අපි දැන් ඉන්නේ කොරමැන්ඩල් ටවුන් එකේ. කොරමැන්ඩල් ටවුන් එක නම් තේමස් ටවුන් එක වගේ නෙමෙයි චූටි ටවුන් එක. පොඩි කියුට් ටවුන් එකක්. මේ අරක පොඩ්ඩක් ලොකු ටවුන් එකක් පැක් ඇන්ඩ් සේව් එකක් තිබ්බා. ඉතින් මේකේ අපි තියෙන එක ඉස්සරහට කොල්විල් කියලා පොඩි ටවුන් එකක් තියෙනවා. එක ස්ටෝර් එකයි තියෙන්නේ. ඉතින් අපිට ඕන කරන චිකන් බාබිකියු වැඩවලට ඕන ටික ගන්න ඒ ටවුන් එක මදි වෙයි බැරි වෙයි කියලා හිතෙනවා. ඒ හින්දා අපි ඩිසයිඩ් කරා මේ කොරමැන්ඩල් ටවුන් එකෙන්ම මේ අපි ටවුන් ටික අරගෙන ඒ shopping part එක මෙතනින් ඉවර කරන්න. පොඩ්ඩක් බයකට තියෙන්න මේ දැන් වින්ටර් එක නෙමෙයි සමර් එකනේ. ඒ සමර් එක කියලාත් මේ ලොකු ටෙම්පරේචර් එකක් නැහැ ඇත්තටම. සමර් එකේ හින්දා තමයි පොඩ්ඩක් විතර බය මේ 22 අද. රස්නේ නෑ ඇත්තටම. ඇත්තටම ලොකු රස්නයක් දැනෙන්නේ නැහැ. අවුව තියෙනවා. හොඳට එළිය තියෙනවා. සීතල හුලඟක් තමයි තියෙන්නේ. බලමු අරගෙන මොකද වෙන්නේ කියලා. අපි ඔයාලට කියන සමර් එකේ චිකන් අරගත්තාම මොකද වෙන්නේ කියලා. කැම්පින් එක. ඉතින් අපි මේ ලන්ච් එක ගන්න නැවැත්තුවා. ලස්සන ස්පොට් එකක් හම්බුණා ලන්ච් එක ගන්න. ඉතින් ලන්ච් එකටම ගන්න වගේ තමයි හදලා තියෙන රෙස්ටිං ඒරියා එකක්. මාරම ලස්සනයි. මේ බෙන්චස් දාලා තියෙනවා. ඉතින් මේ අපි කැම ටිකක් හදාගෙන ආවා. ලොකුට නෙමෙයි. චිකන් එකකුයි සම්බෝල මලවගෙන ආවා. එහෙනම් අපි මෙතන තමයි අපි ලන්ච් එක ගන්නෙ. ඉතින් අපි දැන් මේ ඉන්නේ කොල්විල් ජංක්ෂන් එකේ. කොල්විල් ජංක්ෂන් එකේ ඉඳලා ප්‍රෙචර් බේ එකට 36 කිලෝමීටර්ස් තමයි තියෙන්නේ. හැබැයි අපිට මෙතන අපේ ටයිම් ඩියුරේෂන් එක 1 hour පෙන්නනවා.
ඉතින් මොකද අපි දැන් ග්‍රැවල් රෝඩ් එකට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති පාර කලින් වගේ නෙමෙයි මේක ග්‍රැවල් රෝඩ් එකක්. මේක ගොඩක් ඩස්ටි රෝඩ් එකක්. අපි වින්ඩෝස් ඔක්කොම ක්ලෝස් කරන් ගියේ. අනික තමයි අර අපි යනකොට වාහනේ ඇවිල්ලා ගල් වදිනවා. හැබැයි දුෂ්කර වුණාට අර මුහුද මේක කෝස්ටල් ලයින් එක අපිට අර පැත්තේදී හම්බුන කෝස්ටල් ලයින් එකට වඩා ඇත්තටම වෙනස් මේ පැත්ත පොඩ්ඩක්. ඉස්සරහට ගිහින් බලමු. ඉතින් මේ සෑහෙන දුෂ්කර මාර්ගයක් තිබ්බේ. කොහොම හරි සෑහෙන දුරක් ආවා. ඉතින් අපිට අපි කාර්යය ගාව ඉතින් තියෙන වාහන එන්නත් එපයි. මේ කොහොම හරි මෙතන ඉඳන් පෝට් ජැක්සන් වලට කිලෝමීටර් 7ක් තියෙනවා. ඉතින් අපි හැකමනේට් වෙන්නේ ෆ්ලෙචර් බේ වල කිලෝමීටර් 14ක් තියෙනවා. ඉතින් පෝට් ජැක්සන් වල ඉඳන් තවත් කිලෝමීටර් 7ක් යන්න තියෙනවා. බලමු ගිහිල්ලා මේ යනකම් ටිකක් බයින් යන්නේ. මොකද පොඩි ස්ට්‍රීම් තියෙනවා ක්‍රොස් කරන්න. ඒ වගේම පාර සෑහෙනම නරෝ රෝඩ් එකක් තියෙන්නේ. හැබැයි මාරම ලස්සන view එකක් තියෙන්නේ. මොකද මේ ඔයාලා පේනවා ඇති මේ මෙතන එහා පැත්තේ තමයි මේ මේකට කියන්නේ ප්ලැන්ටල් බේ කැම්ප් ග්‍රවුන්ඩ් එක. ඉතින් මේ අපි පෝට් ජැක්සන් ඊයේ බුක් කරන්න try කරා. හැබැයි ඒක already booked. ඉතින් මේ අපි දැන් මේ ෆ්ලෙචර් බේ එක ඒ වෙලාවේ බුක් වෙලා තිබුණේ නැහැ. ෆ්ලෙචර් බේ එක මන් දන්නේ ඇයි යන්න බැරිද මොකද කියලා. වයිෆ් නම් ගිහිල්ලා ඉන්නේ මේ එන්ජොයි කරන්න.
අපිට මේ පාර තියෙන්නේ මේ හරිම හුලං විස්තරයි.
අපි අපේ ඩෙස්ටිනේෂන් එකට ආවා. පාර ගොඩක් දුෂ්කරයි. අන්න අතන පාර ගොඩක් කැඩිලා තිබුණේ. ඉතින් ඒ හින්දා හස්බන්ඩ් එනවා මම බෑහලා ආවා පාර බලන්න. අපි දෙන්නට මාර සතුටුයි. අපි දෙන්නට මාරම සතුටුයි. හේතුව තමයි මේක ගොඩාක් දුෂ්කර පාරක්. ඇත්තටම මේ සමහර තැන්වලදී අපි දෙන්නට ගොඩක් බය හිතුණා. ඇත්තට මේක මේ වගේ කාර් එකක එන්න පුළුවන් ගමනක් නෙමෙයි. මේක 4 wheel එකක එන්න ඕනේ ගමනක්. මෙන්න අපේ ඩෙස්ටිනේෂන්. ඉතින් මේ ෆයිනලි අපි ආවා ෆ්ලෙචර් බේ කැම්ප් සයිට් එකට. ඇත්තටම මෙච්චර බිසි කැම්ප් සයිට් එකක් නෙමෙයි. අද ලොන් වීකෙන්ඩ් එකක් තිබ්බත් මේ ඉතින් මෙන්න මෙතන තමයි අපි කායක පාක් කරගත්තේ. මෙතන පිටිපස්සෙන් ඔයාලට පේන ඇති බීච් එක තියෙන්නේ. බීච් එකට වොකින් ඩිස්ටන්ස්. ඉතින් මෙන්න මේ ස්පොට් එකේ තමයි අපි කැම්ප් එක ටෙන්ට් එක ගහන්න බලන් ඉන්නේ. නෑ ගත්තා. ඉතින් අපේ කැම්පින් ටෙන්ට් එක ගැන කතා කළොත් අපි මේක බයි කරේ Hunting and Fishing කියන ෂොප් එකෙන්. ඉතින් අපේ කැම්පින් ටෙන්ට් බ්‍රෑන්ඩ් එක තමයි Kiwi Camping Gear 3 කියන බ්‍රෑන්ඩ් එක. මේක ඇත්තටම කම්ෆර්ටබල් විදිහට 2% ෂෙයා කරන්න පුළුවන් කැම්පින් ටෙන්ට් එකක්. මේක 2% කෙනෙක්ට අපි රෙකමන්ඩ් කරනවා අතර මේ ටෙන්ට් එක. හොඳට ඉඩ තියෙන කැම්පින් ටෙන්ට් එකක්. අපි දෙන්නත් ටෙන්ට් එකක් ෆික්ස් කරන ෆස්ට් ටයිම් මේ වගේ ටෙන්ට් එකක්. මේ අපි යන්න කලින් පොඩි ට්‍රයල් වර්ෂන් එකක් කළා. බට් අපි ඒක ටෝටලි ෆික්ස් කරගත්තේ නැහැ. හරිම ඊසි මේක ෆික්ස් කරන එක. එච්චර ලොකු දෙයක් නැහැ ඇත්තටම. ඉතින් අපි දෙන ගොඩක් ටයර්ඩ් වෙලා හිටියේ. හේතුව අපි ආව පාර හරිම අමාරු පාරක්. අපි නවත්තගෙන ආවා. ඊට පස්සේ අපි බැහැලා පාර දෙපැත්ත බලලා ආවා. අනිත් එක තමයි ග්‍රැවල් රෝඩ් එකක්. අපි ආවේ ස්පීඩ් එකත් ගොඩක් ලොකු ස්පීඩ් එකකින් ආවේ නැහැ. මොකද මේ ලොකු ස්පීඩ් එකකින් එන්න බෑ. මොකද මේ නැරෝ රෝඩ් එකක් තිබ්බේ. ඉතින් ටෙන්ට් එක ෆික්ස් කරපු ගමන්ම අපි දෙන්න ඊළඟට ගියේ බීච් එකට. මොකද මේ හැම ට්‍රිප් එකකම අපේ එම් එක අපේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න එක. ඉතින් නිව්සීලන්ඩ් වල මේ වගේ කැම්පින් එක්ස්පීරියන්ස් එකක් සමර් වැකේෂන් එක මම කියන්නේ අපි කරන්න ඕනේ. මොකද ඒක මාර එක්ස්පීරියන්ස් එකක්. අනික තමයි මේ ගවර්න්මන්ට් එකෙන් ලොකු සපෝට් එකක් දෙනවා කැම්පින් කරන අයට. ඉතින් ඔයගොල්ලෝ නිව්සීලන්ඩ් වල ඉන්නවා නම් එක්ස්පීරියන්ස් කරලා බලන්න ඕනේ මේ කැම්පින් එක්ස්පීරියන්ස් එක. කැම්ප් සයිට් ගැන කතා කරොත් අපි මෙතන ඉන්නේ මේ ප්ලෙෂර් බේ කැම්ප් සයිට් එකේ. ඉතින් කොරමැන්ඩල් දිස්ත්‍රික්ක එකට යනවා නම් ඔයගොල්ලන්ට තවත් හම්බෙනවා පෝර්ට් ජැක්සන් කියන කැම්ප් සයිට් එක. පෝර්ට් ජැක්සන් කැම්ප් සයිට් ඒකත් ගොඩක් ලොකු කැම්ප් සයිට් එකක්. අනික ඒකෙත් ෆැසිලිටිස් හොඳයි. හැබැයි ඒක ටිකක් ක්‍රවුඩඩ් වෙනවා. මොකද මේ ප්ලෙෂර් බේ එකට කලින් තමයි පෝර්ට් ජැක්සන් හම්බෙන්නේ. ප්ලෙෂර් බේ එකට එන පාර පොඩ්ඩක් දුෂ්කර නිසා වෙන්න ඇති. ගොඩක් කට්ටියගේ බුක් වෙන්නේ පෝර්ට් ජැක්සන්. නමුත් ප්ලෙෂර් බේ හරිම ලස්සනයි. මොකද ඒක පොඩ්ඩක් අර අයිසොලේට් වෙලා වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් එක්ස්පීරියන්ස් කරලා බලන්න මේ වගේ කැම්පින් එකක්. අපි ඩිනර් එකත් ගත්තා. අරගෙන දැන් මහන්සිත් එක්ක අපි පොඩි ඇලට්ටක් දාන්න යන්නේ.
ඉතිං මේක තමයි අපේ කැම්පිං එක කැම්පින් ටෙන්ට් එක සයිඩ් එක පොඩි ලයිට් එකක් දාලා තියෙනවා නිින්දනකම්. ඉතින් මේක බෙඩ් එකක් එයා බෙඩ් එකක් සහ කොට්ට දෙකත් එයා කොට්ට දෙකක්. ඉතින් මේ විදිහට තමයි අපේ කැම්පින් ජීවිතය ඉවරනේ. තව ගොඩක් තැන්වල කට්ටිය නිදි නැහැ තාම. දැන් වෙලාව රෑ 10ට විතර. තාම වාහනේට මේට යනවා. හැබැයි 10න් පස්සේ මේක සවුන්ඩ් කර්ෆියු එකක් යන්නේ. එහෙනම් අපි හෙට උදේ සන්රයිස් එකත් එක්ක හම්බෙමු. එහෙනම් good night.